පින්වතුනි අපි සංසාරයෙන් ගේන පුරුදු අපේ ජීවිතවලට ගොඩාක් බලපානවා. අපි මොන විදියට හිටියත් මේ සංසාරයෙන් අපි රැගෙන එන පුරුදු අපේ ජීවිත අපි නොහිතන ආකාරයට සමහර වෙලාවට වෙනස් කරනවා. අපි මොන තත්වයක හිටියත් මොන විදිහකට හිටියත් මේ අපි සංසාරයේ මොකක් හරි පුරුද්දක් ගෙනවද ඒ සංසාරික පුරුද්ද අපේ ජීවිතේට අපි නොදැනුවත්වම ඉස්මතු වෙනවා. රහතන් වහන්සේලාට පවා උන්වහන්සේලා සංසාරයෙන් ගෙන පුරුදු ඒ සංසාරගත පුරුදු යම් යම් අවස්ථාවලදී ඉස්මතු වෙච්ච අවස්ථාවන් ධර්මයේ තුල සඳහන් වෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පිළිඳ වච්චක මහරහතන් වහන්සේ පන්සලට එන හැමෝටම කතා කරේ වසලය කියලා. බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා බුදුරජාණන් වහන්සේ පිළිඳ වච්චක ආඳුර මේ ශාසනයෙන් නිර්ප්‍රදාන තියෙන උන්වහන්සේ පන්සලට එන හැමෝටම කතා කරන්නේ වසලය කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කිව්වේ මහණෙනි ගණන් ගන්න එපා පිළිඳ වච්චක සංසාරින් ගෙන ආපු පුරුද්දක් පිළිඳ වච්චක ආත්ම භාව 500ක් මහාසාර කුලේ උප්පත්තිය ලැබලා හිටියේ. ආත්ම භාව 500ක් මිනිස්සුන්ව පහත් කරලා කතා කරපු පුරුද්ද පිළිඳ වච්චකට මේ ආත්ම භාවයේ රහත් වෙලාවත් නවත්ත ගන්න බෑ. පිළිඳ වච්චක ඔය වසලයක් කියලා කතා කරන්නේ හිතේ කිසිම කිරිට්ටකින් නෙමෙයි. පිළිඳ වච්චක ඔය වසලයක් කියලා කතා කරන හැම වාරයක් පාසම තමන්ගේ දරුවෙකුට අනේ පුතේ මෙහෙ එන්න කියනවා වගේ ඉතාමත් ආදරණීය හැදීමකින් ඔය පිළිඳ වච්චක කතා කරන්නේ. ඔය මහණෙනි ගණන් ගන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ. බලන්න පින්වතුනි සංසාරයෙන් ගේන පුරුදු රහත් තුනක් අපිට අත්හැර ගන්න බෑ. අපේ ජීවිතවල අන්නේ වගේ සංසාරයෙන් ගෙනාවු පුරුදු නොයෙක් තියෙනවා. ඒ ගෙනාවු පුරුදු අපි සියලු දෙනාගේම තියෙද්දි අපේ ජීවිතේ ඒ පුරුදු තුලින් වට ගන්නේ නැතුව අපේ ජීවිතේ අඩුපාඩු වලින් තොරව අපේ ජීවිත අඩුපාඩු වලින් පිරීලා තියෙන්නේ අඩුපාඩු වලින් අපේ ජීවිත සමන්විත වෙලා තියෙන්නේ ඒ අඩුපාඩු වලින් සමන්විත වෙලා තියෙන මේ ජීවිත අඩුපාඩු යම්තාක් දුරට අදාගෙන යහපත් ලෙස ජීවත් වෙන්නයි අපි උත්සාහ කරන්නට